ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මම වෛද්‍ය සඳවර්ණ හංසිත. අද මම කතා කරන්නේ ස්වයං වින්දනය නරකද? ස්වයං වින්දනය නරකද? ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් මේක. මේක හොඳද නරකද? මම මේක කතා කරන්නේ විද්‍යාත්මක කරුණු, වෛද්‍ය විද්‍යාත්මක කරුණු අනුව මේක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ ස්වභාවික දෙයක්. නමුත් විතර කිරීම හොඳ නැහැ. ඒක නරකයි කියන්න බෑ. එතකොට හොඳයි කියලා තමයි ගන්න ඕනේ. නමුත් කොන්දේසි තියෙනවා. ඊළඟට මේකට ඉංග්‍රීසියෙන් කියනවා මැස්ටර්බේෂන් කියලා. සම්මත වැදගත් පිළිගත් වචනේ තමයි මැස්ටර්බේෂන්. මේකේ ගත්තොත් පිරිමි අය තමයි ගොඩක්ම පරීක්ෂණ මගින් හොයන් තියෙනවා මේ ස්වයං වින්දනය ලබා ගැනීම, ඒ ලිංගික තෘප්තිය ලබා ගැනීම පිරිමි අයගේ වැඩේ කියලා හොයාගෙන තියෙනවා. කාන්තාවන්ට සාපේක්ෂව. හොඳ නරක දෙපැත්තක් තියෙනවා. වාසි සහ අවාසි. වාසි හෝ හොඳ ගත්තොත් මේකෙන් වෙන්නේ මානසික ආතතිය අඩුවීමක් වෙනවා. ඒ එක්කම ලිංගික ආතතිය අඩුවීමකුත් සිද්ධ වෙනවා. ඒ එක්කම සතුටක්, තෘප්තියක් මේමගින් ලැබීමක් ඔබට සිද්ධ වෙනවා. ඒ එක්කම මේක ආරක්ෂිත ක්‍රමයක්. ඒ කියන්නේ ආරක්ෂිත කියන්නේ ඔබ කවුරු හරි එක්ක ලිංගික සංසර්ගයේ යෙදුනොත් ඒකෙන් ගැප් ගැනීමක හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ලිංගික රෝග ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දූෂණය වගේ චෝදනාවක් එන්නත් පුළුවන්. මේකෙදි එහෙම වෙන්නේ නැහැ. ආරක්ෂිතයි. ඒ දේවල් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒකම නිින්ද. හොඳ සුව නිින්දක් ලැබීමට මේක හේතු වෙනවා. විශේෂයෙන් පිරිමි අයගේ ඒකම පිරිමි අයගේ පුරස්ති ග්‍රන්ථි පිළිකා හැදීමේ අවදානම්. මේ ලිංගයේ ආශ්‍රිතව තියෙන පුරස්ති ග්‍රන්ථිවල පිළිකා හැදීමේ අවදානම් පිරිමි අයගේ වැඩි සුලභ පිළිකාවක්. එම තත්ත්වය අඩුවීම සිද්ධ වෙනවා කියලා වර්තමානයේ පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා. එතකොට මේකේ නරක ගත්තොත්, ඒ කියන්නේ අවාසි ගත්තොත් මේකේ දෙයක් තියෙනවා. ඔබට දැනෙන්න පුළුවන් මේක අයියෝ මං කරාට පස්සේ ඒක ඔබ කරාට පස්සේ ඔබට දැනෙනවා මම මේ කරපු දේ පවා වැරද්දා. ඒ අදහසක් එන්න පුළුවන්. ඒක දීර්ඝ කාලීනව තිබ්බොත් ආතතිය ඇති වෙන්න පුළුවන්. මානසික ආතතිය. මේකට බලපාන විවිධ ආගමික සමාජීය හේතු. මේ දේවල් හින්දා පරදකාරී බව ඇතිවන්න පුළුවන්. ඒකම ඇබ්බැහිය. ඒ කියන්නේ ස්වයං වින්දනයේ ඇබ්බැහිය වෙනවා. විශේෂයෙන් පිරිමි පුද්ගලයන් දවසට 4 5 6 තරුණයි කරනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒක ඒ කියන්නේ තමන්ගේ වැඩ කටයුතු පවා බාධා කරමින් ඒක වේදෙනවා. ඒක ඉතා නරක දෙයක්. ඊළඟට මේකත් එක්කම සමහරු බලන්න පුරුදු වෙනවා අසභ්‍ය වීඩියෝ දර්ශන, පෝන් දේවල් බලන්න ගිහිල්ලා ඒකටත් ඇබ්බැහි වෙනවා. ඒකත් ඉතා නරක දෙයක්. එතකොට තමන්ගේ වැඩ කටයුතු පාඩු වෙනවා. ඔබ විවාහක නම් ඒ ස්වාමි පුරුෂයා හෝ භාර්යාවත් එක්ක තියෙන සම්බන්ධතා බිඳ වැටෙනවා. සම්බන්ධතා පළුදු වෙනවා. ඒවටත් මේ පෝන් ඇඩික්ෂන්, ඒ කියන්නේ නරක අසභ්‍ය දර්ශන බැලීම හේතු වෙනවා. තව දෙයක් තමයි මේ දර්ශනවල තියෙන දේව මවාපෑම. ඇත්ත නෙමෙයි. සැබෑ ලෝකේ ඔබ හිතන මගෙත් ඒ විදිහට තියෙන්න ඕනේ, මගේ එහෙම නෑනේ, මගේ පොඩිනේ, ඒ විදිහට දේවල් හිතන්න පුළුවන් දැක්කහම. නමුත් ඒවා සමහර දේවල් કૃතිමව ඇති කරපු දේවල්, මවාපෑම් තියෙන ඒවා. ඒක ඉන්ඩස්ට්‍රි එකක්, ඒක කර්මාන්තයක්. ඒක මුදල් ලැබීමට කරන දෙයක් තමයි පෝන් ඉන්ඩස්ට්‍රි කියන්නේ. මේ අසභ්‍ය වීඩියෝ දර්ශන නිෂ්පාදනයක්. ඒක එතකොට ව්‍යාපාර සාර්ථක වෙන්නේ ඒක මිනිසුන්ට ආකර්ෂණය වෙන විදිහට කරන්න ඕනේ. එතකොට ඒ දේවල් හින්දා මිනිස්සු හිතනවා, සාමාන්‍ය ජනතාව හිතනවා අනේ මගේ මෙහෙම නෑනේ එහෙම කියලා හිතනවා. එතකොට තමන් ඒකෙන් ආතතියකටපත් වෙනවා, හීනමානයකටපත් වෙලා ඒකත් ගැටලුවක් වෙන්න පුළුවන්. ඒකත් අවාසියක්. ඒකම තවත් දෙයක් තමයි නිරන්තරයෙන් මේක සිදු කිරීමේ විශේෂයෙන් පිරිමි පුද්ගලයන්ගේ ලිංගික සංවේදීතාවය. ඒ කියන්නේ ශිෂ්ණය කියන්නේ සාමාන්‍ය ලිංගික සංවේදීතාවය ඉතා වැඩි ප්‍රදේශයක්. මේක නිතර පිළිමැදීමෙන් ඒ සංවේදීතාවය අඩු වෙන්න පුළුවන්. ඒක විවිධ මෙවලම් භාවිතා කරනවා ස්වයං වින්දනය සඳහා සමහරු. එතකොට ඒවා සෙක්ස් ටොයිස් කියලා කියනවා. ඒවා නිතර පාවිච්චි කිරීම, ඒකම වැරදි ඉරියව් වලින් ස්වයං වින්දනයේ යෙදීම, රළු පෘෂ්ඨ භාවිතා වීම, සමහරක් වෙලාවට බුද්ධ සංසර්ගය, ඒ දේවල් හින්දා මේ ලිංගික සංවේදීතාවය අඩු වුණාම පසු කාලීනව
සහකරු හෝ සහකාරිය සමග එකතු වීමේදී සහකාරිය සමග එකතු වීමේදී සංවේදීතාවය අඩු වෙලා ලිංගික ගැටලු ඇතිවන්න පුළුවන් ඔබට මේ දේවල් එක්ක. ඒ කියන්නේ මේ ලිංගික සංවේදීතාවය අඩුවීම හින්දා. ඒකම තවත් ගොඩක් දෙනා අහනවා මේක නිතර කරාම එක කෙට්ටු වෙනව නේද ડોක්ටර්? ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. කිසිසේත් එහෙම වෙන්නේ නැහැ. නමුත් නිරන්තරයෙන් සිදු කිරීම එහෙම දෙයකට හේතු වෙන්න පුළුවන් ආයුර්වේද මතය අනුව. මේක දවසකට දෙකකට පාරක් කිරීම තමයි මගේ අදහස වඩා සුදුසු. එහෙම නැතුව නිරන්තරයෙන් මේක ඇදහියක් විදිහට කරොත් ඒකෙන් ඇඟ කෙට්ටු වීමක් එන්න පුළුවන්. ඊට වඩා ධර්ම බලපෑම් ඔබට ඒක ඇබ්බැහියක් ඉන්න එන්න පුළුවන්. ආතතියක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක සිදු කරා කියලා ඇඟ කෙට්ටු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්වාංගින්දනය හෝ සංසර්ගයක් ස්වාම පුරුෂයා හෝ භාර්යාව සමග සිදු කිරීමේ විශේෂයෙන් පිරිමියාට තියෙන ප්‍රශ්නයක් තමයි පිරිමි තරුණයාට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඇඟ කෙට්ටු වෙනවද කියන ප්‍රශ්නේ. ඒක කිසිසේත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ගහක උනක් ගෙඩි පළදාවාට පස්සේ ගහ මැරෙන්නේ හෝ කෙට්ටු වෙන්නේ නැහැනේ. ඒ වගේ තමයි මිනිසුන්ට. එහෙම දෙයක් කිසිසේත් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රාමණිකව සිදු කිරීම කිසිසේත් සුදුසු නැහැ. ඒකම ශුක්‍රාණු වලට හානියක් වෙනවද? ඒ දේවලුත් තියෙනවා. සාමාන්‍ය ශුක්‍රාණු දවස් දෙකක් විතර තියෙන්න ඕනේ. දෙකක් විතර යනවා නිෂ්පාදනය වෙන්න. ඒ හින්දා අපි හිතමු දවසට කීප පාරක් කළා ඒක ඊට පස්සේ ඔහු බිරිඳත් එක්ක එකතු වෙලා ඒකෙන් මනසරුභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක ළඟදී දවසට කීප පාරක් සංවින්දනය කළා ඊළඟට බිරිඳත් එක්ක එකතු වීමෙන් සංසර්ගයේ යෙදීමෙන් දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ දවස් දෙකකින් ඒක සිද්ධ කරනවා නම් ඒ දෙයකට ඉතා හොඳයි. ඒක ඇබ්බැහියක් නොවී සිදු කිරීම තමයි ඉතාම වැදගත් දේ. ඒකම ආයුර්වේදෙත් කතා කරනවා වේග 13ක් ගැන. අධාරණීය වේග කියලා ආයුර්වේද පොත්වල සඳහන් වෙනවා. ධාරණය නොකළ යුතු වේග සහ ධාරණය කළ යුතු වේග කියලා කොටස් දෙකක් තියෙනවා. අධාරණීය වේග කියන්නේ මේ මල මුත්‍ර පුරුෂ මේ මල මුත්‍ර ඒ දේවල් පිට කරන එක දරන්න හොඳ නැහැ. දරා සිටීම හොඳ නැහැ. ඒ ආවේග වේග අධාරණීය වේග. ඒක එකක් තමයි ශුක්‍ර වේග. රේතස් වේග කියලා කියනවා. ඒ කියන්නේ ශුක්‍රාණු පිට කිරීම සිදු කළ යුතුයි කියලා තමයි ආයුර්වේදයේ ඒ කාලේ සඳහන් කරලා තියෙන්නේ. අද මම කතා කරේ සංවින්දනය නරකද? ඒක විද්‍යාත්මකව නරක නැහැ. නමුත් ඒක ඇබ්බැහිවීමක් ඒ දේ පැත්තට ගියොත් ඔබ ඇබ්බැහිවීම නිරන්තරයෙන් සිදු කිරීම ඒක මැත්තේම ඔබ ඇපෙන්න ගියොත් ඒක ඉතා නරක බවට පත් වෙන්න පුළුවන්. නැත්තම් ඒකේ ඇති නරකක් ඔබට අවාසියක් සිද්ධ වෙන්නේ නැහැ. මම අද කතා කරේ සංවින්දනය නරකද? මගේ වීඩියෝ එක අවසන් මගේ ඩොක්ටර් සඳවරුන් වහන්සේට YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒකම පහලින් තියෙන bell icon එක click කරන්න. ඕගොල්ලෝ හැමෝටම නිදුක් නිරෝගීමත් දිවියක්